ආයුබෝවන් ඔයාලට. ඔන්න අද මම ඔයාලට ගෙනාවේ සැරට රසට හදන්න පුළුවන් රටකජු බෙදුමක්. හරිම ලේසියට හරිම ඉක්මනට හදන්න පුළුවන්. අවුරුදු කෑම මේසෙට ඔයාලට මේ විදිහට හදන්න පුළුවන්. ඉතින් හරිම පුංචි වෙලාවකදී ලේසියට රසට මේක හදන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. අපි දැන් බලමු මොනවද ඕන කරන්නේ කොහොමද හදන්නේ කියලා. ඕන කරන දේවල් වල ලිස්ට් එක පුරුදු විදිහටම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙන් ඔයාලට බලන්න පුළුවන්. තෙල් එක දැන් හොඳට රත් වෙලා තියෙනවා. මුලින්ම මම එකතු කරනවා සිහින්ව ලියාගත්ත ලොකු රටලුණු ගෙඩි 3ක්. රටලුණු ටික බදිද්දී ඔයාලා මෙන්න මේ වගේ තරමක් පාට වෙනස් වුණාට පස්සේ නිතරම මෙන්න මේ වගේ කවලම් කර කර හදා ගන්න. මේ වගේ පාටට ආවට පස්සේ සැලකිලිමත් වෙන්න. දැන් මෙන්න මේ තරමේදී තමයි ඔයාලා මේ රටලුණු ටික එළියට ගන්න ඕන. එළියට ගත්තට පස්සෙත් ඒ තියෙන රස්නෙන් තව ටිකක් බැදෙනවා. කළු පාට වෙන්නේ නැතිව රටලුණු ටික බෙද ගන්න නම් මෙන්න මේ තරමේදී ඔයාලා එළියට ගන්න. ඊළඟට මම අරගෙන තියනවා නූඩල්ස් පැකට් 2ක්. නූඩල්ස් ටික මෙන්න මේ විදිහට දෙකට කඩලා ඔයාලට එකතු කරන්න පුළුවන්. නූඩල්ස් ටිකත් රන්වන් පාට වෙනතුරු බෙද ගන්න. මේ දෙවෙනි පැකට් එක දැන් ඒකත් අපිට පුළුවන් මේ විදිහට එකතු කරන්න. ඊළඟට මම එකතු කරන්නේ රටකජු ග්‍රෑම් 200 250ත් අතර ප්‍රමාණයක් ඔයාලට එකතු කරන්න පුළුවන්. රටකජු බදිනකොට ලිප මධ්‍යම ගින්දරේ තියාගන්න. ඊළඟට මෙන්න මේ වගේ හොඳට කවලම් කර කර රටකජු ටික බෙද ගන්න. දැන් මම එකතු කරන්නේ පපඩම් 2ක්. මේ විදිහට පොඩියටම කපාගෙන පපඩම් ටිකත් හොඳට බෙද ගන්න. ඊළඟට ලොකු පෑන් එකක් මම ලිපේ තියලා තියෙනවා. ඒකට තෙල් මෙස් හැඳි 2ක් විතර එකතු කරන්න. ඊළඟට අපිට පුළුවන් කරපිංචා 6ක් විතර එකතු කරගන්න. දැන් කරපිංචා ටික මේ තෙල් වලින් හොඳට බෙද ගන්න. දැන් මම එකතු කරනවා මිරිස් කුඩු තේ හැඳි 1ක්, කෑලි මිරිස් මේස හැඳි 3-4ක්. ඔයාලගේ රස අනුව මේව එකතු කරගන්න පුළුවන්. ඊළඟට ඔයාලගේ රස අනුව ලුණු එකතු කරන්න. දැන් රටකජු ටික ලුණු ටික එකතු කරන්න. ඊළඟට මේ නූඩල්ස් ටික මෙන්න මේ වගේ හොඳට පොඩි කරලා එකතු කරන්න. දැන් අන්තිමට අපිට පුළුවන් මේ වගේ පපඩම් ටිකත් එකතු කරගන්න. දැන් ඔයාලා ලුණු රස බලන්න ලුණු මදි නම් තව ලුණු චුට්ටක් එකතු කරගන්න පුළුවන්. රස අනුව මිරිස් කුඩු කෑලි මිරිස් උනත් ඔයාලට එකතු කරගන්න පුළුවන්. දැන් මේ විදිහට හොඳට කවලම් කරලා අපිට පුළුවන් ලිප ඔෆ් කරගන්න. ඊළඟට මේ රටකජු මිශ්‍රණය ඔයාලට පුළුවන් හුලං වදින්නේ නැති වෙන්න අසුරලා තියන්න.
අවුරුද්දට ගෙදරට එන අමුත්තන්ට සංග්‍රහ කරන්න හරිම ලේසි කෑමක්. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්න. මේ වීඩියෝ එක ගැන ඔයාලට ගැටළු යෝජනා තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි ආයෙත් මේ වගේම රසබර වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්. ස්තුතියි.